ආයිබෝවන් දුවේ පුතේ අද අපි කතා කරන්නේ 9 ශ්‍රේණියේ 3 වන වාර ප්‍රශ්න පත්‍රයක්. ඒතර මේ ප්‍රශ්න පත්‍රය අපි බලමු දැන් පළවෙනි කොටස. පළවෙනි ගාන එක්තරා වෙළඳසැලක සෑම බිල්පතක් සඳහාම රුපියල් 115ක වට්ටමක් ලෙස සඳහන් කර තිබුණේ. පුද්ගලයෙකු රුපියල් 10000ක භාණ්ඩ මිලදී ගන්නේ නම් ඔහුට ලැබෙන වට්ටම කීයද? ඒතර මෙතනදී වට්ටම අහන්නේ. එතකොට වට්ටමක් දෙනවා කියන්නේ අපි ගෙවිය යුතු මිල අඩු වෙනවා. එතකොට රුපියල් 10000ක් ලකුණු කරලා තියෙන භාණ්ඩයක් නම් 10000න් 100ට 15ක්. ඒ කියන්නේ 100කට නම් රුපියල් 15ක්. එහෙනම් 10000කට කොච්චරද කියලා බලන්න තියෙන්නේ. එතකොට 100ට 15 කියන එක ලියා ගන්න ඕනේ මෙන්න මේ විදියට. 100න් 15 විදියට. එතකොට 10000 ගුණ කිරීම 100න් 15 විදියට ලියා ගන්න. ඊට පස්සේ ඉර උඩයි ඉර යටයි බිංදුව තියෙනවා. එතකොට ඉර උඩයි ඉර යටයි තියෙන බිංදුව සුළු කරන්න. ඒතර ඉර උඩ තියෙන බිංදුව දෙකට ඉර යට තියෙන බිංදුව දෙක සුළු වෙනවා. ඒතර පිළිතුර රුපියල් 1500යි කියලා ගන්න පුළුවන්. ඊළඟ ගාන xy හොයන්න කියලා තමයි කියන්නේ. ඒතර මේකෙදි මේ පේනවා දැන් හොඳට මතක තියාගන්න සමාන්තර රේඛා තියෙනවා නම් ඒ සමාන්තර රේඛා තවත් තීරයක් රේඛාවකින් ඡේදනය වෙලා තියෙනවා නම් ඒ අතර තියෙන ඒකාන්තර කෝණ සමානයි අනුරූප කෝණ සමානයි මිත්‍ර කෝණ යුගලක හේතුව අංශක 180යි කියන කාරණා තුන ගන්න පුළුවන්. එතකොට ඒකාන්තර කෝණ කියලා කියන්නේ Z අකුර වගේ හැදෙන කෝණ මෙන්න මේ වගේ මේ අතර හැදෙන කෝණ දෙක සමානයි. අනුරූප කෝණ කියලා කියන්නේ F අකුර වගේ හැදෙන මෙන්න මේ අතර තියෙන කෝණ දෙක සමානයි. මිත්‍ර කෝණ යුගලක් කියලා කියන්නේ මෙන්න මේ වගේ මේ අතර තියෙන කෝණ දෙකේ එකතුව අංශක 180යි කියන එක. දැන් මේ ගානට අපි බලමු මෙතනදී මෙතන අංශක 120යි කියලා දීලා තියෙනවා. එතකොට මෙන්න මෙතන F අකුරක් වගේ හැදෙනවා. අනුරූප කෝණ හැදෙනවා. එහෙනම් මෙතන 120 නම් මෙන්න මෙතන කෝණයත් අංශක 120යි. එහෙනම් මෙතනදී මෙන්න මේක සරල රේඛාවක්. එතකොට සරල රේඛාවක් මත කෝණවල එකතුව අංශක 180ක් වෙනවා. එහෙනම් මෙතන 120 නම් 180න් 120ක් අඩු කරාම x සමානයි 60යි කියලා පිළිතුර ගන්න පුළුවන්. ඒ වගේම මෙතන අංශක 120 නම් මෙතන y සමානයි අංශක 120ක් වෙනවා. මේ රේඛා දෙකක් කැපිලා හැදෙන ප්‍රතිමුඛ කෝණ දෙකක්. එහෙනම් ප්‍රතිමුඛ කෝණවල විශාලත්වය සමානයි. එහෙනම් y සමානයි 120යි කියලා ගන්න පුළුවන්. දැන් ඔයාලට y ඉස්සෙල්ලා හොයාගත්තා නම් y සමානයි 120යි කියලා මෙන්න මෙතන සරල රේඛාවක් තියෙනවා. එහෙනම් සරල රේඛාවක් මත කෝණවල එකතුව අංශක 180යි කියලා අරගෙන 180න් 120ක් අඩු කළා මෙතන x සමානයි 60යි කියලා හොයන්නත් පුළුවන්. අපි ඊළඟ ගණන බලමු. මේකේ තියෙන්නේ 5යි a ධන 8යි b. ඒතකොට 5 ගුණ කිරීම a ධන 8 ගුණ කිරීම b තමයි මෙතන තියෙන්නේ. ඒතර මෙතනදී ආදේශ කරද්දී මෙතන 5 ගුණ කිරීම 5න් 1 ධන 8 ගුණ කිරීම 4න් 1 විදිහට ලියා ගන්න ඕනේ. හැබැයි මෙන්න මෙතන මේ දරුවා හදලා තියෙන මේ ගාන වැරදි. මෙතන මේ වගේ ලියලා මේවා විෂම භාග කරන්න එපා. විෂම භාග කරන්න එපා. විෂම භාග කරන්නේ නැතුව මෙතන 5 ගුණ කිරීම 5න් 1 කියන එක 5ට 5 සුළු කරන්න 4ට 4 ඒවා 1යි 8ට 4 ඒවා 2යි කියලා මෙතන වෙනම සුළු කරන්න. ඊට පස්සේ මෙතන තියෙන එක් වරක් එක 1යි මෙතන ධන 2 ගුණ එකෙන් ගුණ කරාම දෙවරක් එක 2යි. එතකොට 1 ධන 2 කියන්නේ පිළිතුර 3යි. අපි හතරවෙනි ගාන බලමු. හතරවෙනි ගානේ තියෙන්නේ සංඛ්‍යා රටාවක්. එතකොට මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ තමයි අහන්නේ. සාධාරණ පදේ අහද්දී මුලින්ම හොයන්න ඕනේ මේ පද අතර වෙනස කීයද කියලා. 13න් 8ක් අඩු කරාම 5යි 18න් 13ක් අඩු කරාම 5යි 23න් 18ක් අඩු කරාම 5යි. එතකොට සාධාරණ පදේ 5යින් කියලා ලිව්වොත් වැරදි. මොකද 5යින් කිව්වොත් දැන් ආපහු මේක ගුණ කරලා බලන්න මේ ගත්තු සාධාරණ පදේ හරිද කියලා. එතකොට 5 එකෙන් ගුණ කරාම 5 වරක් එක 5 වෙන්න ඕනේ මෙතන පළවෙනි පදය. හැබැයි මෙතන පළවෙනි පදේ 5 නෙවෙයිනේ 8නේ තියෙන්නේ. ඒ කියන්නේ 5ට 3ක් එකතු වෙලා තියෙන්නේ. එහෙනම් මෙතන සාධාරණ පදයටත් 3ක් එකතු වෙන්න ඕනේ. ඊට පස්සේ දැන් මෙතන 5යින් ධන 3 තමයි මෙතන සාධාරණ පදය. මේක නිවැරදිද කියලා බලන්න පුළුවන්. පළවෙනි පදේ එන්න නම් n වලට එක ආදේශ කරන්න ඕනේ. එතකොට 5 එකෙන් ගුණ කරාම 5 වරක් එක 5යි ඒකට 3ක් එකතු කරාම 8යි. ওই විදිහට නිවැරදිද කියලා බලන්න පුළුවන්. දෙවෙනි පදේ 13 වෙන්න ඕනේ. බලමු 13 වෙනවද කියලා. nට 2 ආදේශ කරාම 5 වරක් 2 10යි 10යි 3යි 13යි. ඒ විදිහට සාධාරණ පදය නිවැරදිද කියලා පරීක්ෂා කරලා බලන්න පුළුවන්. අපි ඊළඟ ගණන බලමු. 1 සිට 10 තෙක් අංක ලකුණු කර ඇති කාඩ්පත්.
එහෙනම් මෙතනදී ලැබෙන කාඩ්පත් 10ක් තියෙනවා. 1 සිට 10 තෙක් අංක ලකුණු කරලා තියෙනවා. එහෙනම් ලැබිය හැකි සියලුම ප්‍රතිඵල ටික මේ විදිහට අපිට ලියන්නත් පුළුවන්. අපෙන් අහන්නේ ආම්බ ලෙස කාඩ්පතක් ඉවතට ගත් විට එම කාඩ්පත ඔත්තේ සංඛ්‍යාවක් වීම. එහෙනම් ඔත්තේ සංඛ්‍යා ටික ලකුණු කරොත් මෙතන තියෙන 1 3 5 7 9 තමයි ඔත්තේ සංඛ්‍යා ටික. ඒතර මෙතනදී ඔත්තේ සංඛ්‍යා 5ක් තියෙනවා. එහෙනම් සම්පූර්ණ කාඩ්පත් 10න් කාඩ්පත් 5ක් තියෙන ඔත්තේ සංඛ්‍යා අපිට 10න් 5යි කියලා ලිව්වත් නිවැරදි. මේක තවදුරටත් සරල භාගයක් විදිහට 2න් 1යි කියලා ලියන්නත් පුළුවන්. අපි ඊළඟ ගණන බලමු. ඊළඟ ගණන තියෙන විද්‍යාත්මක අංකණයෙන් දීප සංඛ්‍යාවක් සාමාන්‍ය ආකාරයෙන් ලියන්නයි තියෙන්නේ. එතන මෙතනදී විද්‍යාත්මක අංකණයෙන් ලියනවා කියලා කියන්නේ දශම තිත්තට ඉදිරියෙන් එක සංඛ්‍යාවක් තියලා ඊටු සංඛ්‍යා ටික දශම තිත්තට පිටිපස්සෙන් ලියන්න ඕනේ. දශම තිත්ත වෙනස් වන ස්ථාන ගණන 10 බලයක් විදිහට ලියන්න ඕනේ. දැන් මෙතන තියෙන 10 පස්වෙනි බලය. එතකොට 10 පස්වෙනි බලය කියලා කියන්නේ දශම තිත්ත ස්ථාන 5ක් සංඛ්‍යාව වැඩි වෙන පැත්තට. කියන්නේ දකුණු පැත්තට වෙනස් වෙන්න ඕනේ. හැබැයි මෙතන සංඛ්‍යා 4යි තියෙන්නේ. එතකොට පස්වෙනි සංඛ්‍යාව වෙනකොට අපිට අවසානයේට අකට බිඳුවක් දාලා සාමාන්‍ය ආකාරයෙන් ලියනකොට පිළිතුර ලියා ගන්න ඕනේ. හරි. අපි බලමු දැන් ඊගාව 7 වෙනි ගාන. ඒකේ තියෙන්නේ සවිදි පංචාශ්‍රයක්. සවිදි කියලා කියනකොට සවිදි කියන්නේ පාද සියල්ලමත් කෝණ සියල්ලමත් සමාන බහුවස්ත්‍රයක් තමයි සවිදි බහුවස්ත්‍ර කියලා කියන්නේ. මෙතනදී පංචාශ්‍රයක් කියලා කියන්නේ පාද 5ක් තියෙන රූපයකට. එහෙනම් ඕනෑම බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ හොයන සූත්‍රය තමයි මෙන්න මෙතන ලියලා තියෙන්නේ. මේ 180 ගුණ කිරීම n ඍණ 2 වරහන් ඇතුලේ. ඒතර මේ n වලට ආදේශ කරන්නේ දීලා තියෙන බහුවස්ත්‍රයේ පාද ගණන. මේක පංචාශ්‍රයක් එහෙනම් පාද ගණන 5යි. ඒතර 5 අඩු කිරීම 2 5න් 2ක් අඩු කරාම 3යි 183න් ගුණ කරාම අංශක 540ක් වෙනවා පංචාශ්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව. ඒතර මේක සවිදි බහුවස්ත්‍රයක් නිසා කෝණ සියල්ලම සමානයි. අපෙන් අහන්නේ එක අභ්‍යන්තර කෝණයක විශාලත්වය. එහෙනම් අභ්‍යන්තර කෝණ සියල්ලගේම එකතුව 540 නම් එක කෝණයකගේ බලන්න 540 5න් බෙදන්න ඕනේ. 5ට 5 1යි 4ට 5 නැහැ 0යි 40ට 5 8යි. එහෙනම් එක කෝණයකගේ අංශක 108යි. අපි ඊළඟ ගණන බලමු. 8 වෙනි ගණන A මේලේ B ප්‍රදේශයේ අඳුරු කර දක්වන්න. දැන් මේ දරුවා මෙතන අඳුරු කරලා තියෙනවා. මෙතන අඳුරු කරලා තියෙන මේ ප්‍රදේශයේ වැරදි. ඒකත් මම පෙන්නන්නම්. දැන් මේ ලකුණු කරලා තියෙන්නේ A මේලය B නෙවෙයි. මේ ලකුණු කරලා තියෙන්නේ A ඡේදනය B. ඡේදනය B කියලා කියන්නේ Aටත් Bටත් පොදු අවයව සහිත ප්‍රදේශය තමයි මේ. Aටත් අයිති Bටත් අයිති ප්‍රදේශය තමයි මේ. ඒතර මේ ලකුණු කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට ලියන කුලක අංකණය. ඡේදනය A ඡේදන B. මේ විදිහට තමයි කුලක අංකණය ලියන්නේ. එතකොට ඡේදන A ඡේදන B අඳුරු කර පෙන්වන්න කිව්වනම් මේ විදිහට පෙන්වන්න ඕනේ. ඒතර මේ ගානේ පිළිතුර වෙන්නේ මෙන්න මේක. මේ තියෙන්නේ A මේලය B. ඒතර මේ තියෙන්නේ මේලය කියන්නේ A ගේ සහ B ගේ සියලුම අවයව සහිත ප්‍රදේශය. එතකොට මේ සම්පූර්ණ A ගේ රවුමම අඳුරු කරන්න ඕන. මොකද B උපකුලකයක් විදිහට ඉන්නේ. එතකොට A ගේ රවුමම අඳුරු කරාම B කොහොමත් එතන අඳුරු වෙලා ඉන්නේ. එතකොට A මේලය B කියන්නේ A සහ B ගේ සියලුම අවයව සහිත ප්‍රදේශය මේ විදිහට අඳුරු කරන්න ඕන. මේක තමයි නිවැරදි පිළිතුර. අපි ඊළඟ ගණන බලමු. ඊළඟට තියෙන්නේ අසමානතාවක් විසඳා එහි නිකිලමේ විසඳුම් කුලකය. එතකොට අසමානතාව සාමාන්‍ය සරල සමීකරණයක් විදිහට විසඳන්න. ධන 3 අයින් කරන්න ඍණ 3ක් දාන්න. එහෙනම් අනිත් පැත්තටත් ඍණ 3ක් දාන්න. ධන 3ට ඍණ 3 සුළු වෙලා යනවා. 5න් 3ක් අඩු කරාම 2යි. x විශාල හෝ සමානයි 2. මේකේ ඊළඟට අහන්නේ නිකිලමය විසඳුම්. නිකිල කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යා. ධන පූර්ණ සංඛ්‍යා, ඍණ පූර්ණ සංඛ්‍යා සහ බිඳුව කියන සංඛ්‍යා ටික තමයි නිකිල වෙන්නේ. දැන් මේකෙදී x වල අගය 2ට වඩා විශාලයි ඒ වගේම 2ට සමානයි කියලා දීලා තියෙනවා. ඒ නිසා මම මේ සංඛ්‍යා රේඛාවේ ඍණ පූර්ණ සංඛ්‍යා ටික ලකුණු කරේ නැහැ. එතකොට මෙතනදී බිඳුව 1 2 ඔය විදිහට පරතර සමානව සංඛ්‍යා රේඛාව අඳින්න ඕනේ. ධන දිශාවට ඊතලයක් දාන්න ඕනේ. අපිට කියන්නේ x විශාල හෝ සමානයි. එහෙනම් 2ට සමාන නිසා මේ විදිහට 2 පෙන්වන්න ඕනේ ලකුණු කරලා. නිකිලමේ විසඳුම් ලකුණු කරන්න කියන නිසා මේ වෙන වෙනම නිකිල ටික ලකුණු කරන්න ඕන 2ට වඩා වැඩි. එතකොට අසමානතාවයේ නිකිලමේ විසඳුම් කුලකය අහන්නත් පුළුවන්. නැත්නම් නිකිලමය නොවන, ඒ කියන්නේ නිකිල අහන්නේ නැතුව නිකම්ම විසඳුම් කුලකය කියලා අහන්නත් පුළුවන්.
එතකොට විසඳුම් කොලකේ විතරක් ඇහුවා නම් 2 කියන තැන මේ විදිහට අඳුරු කරලා මේ පැත්ත මේ විදිහට ඉරක් ඇඳලා අඳුරු කරලා පෙන්නුවා නම් හරියි. එතකොට මේ ගහන්නේ අහන්නේ නේ කියලා මේ විසඳුම් මේ විදිහට පෙන්වන්න ඕනේ. අපි ඊගාව ගාන බලමු. ඒකේ තියෙන්නේ ද්විමේ සංඛ්‍යා දෙකක් එකතු කරන්න ඕනි පළවෙනි ගානේ. එතකොට මෙතන 1 1 එකතු කරාම 2යි. අපි 2 ලියන්නේ නැහැ බිඳුව ලියන්නේ. එකක් මේ පැත්තට ගෙනියනවා. 1යි මේ 1යි එකතු කරාම 2යි බිඳුව දාලා එකක් මේ පැත්තට ගෙනියනවා. 1 1 2යි මේ 1යි 3යි. 3 ආවහම අපි එකක් ලියලා ඉතුරු එක මේ පැත්තට අරන් යනවා. එතකොට 1 1 2යි අපි 2 ලියන්නේ නැහැ බිඳුව ලියන්නේ. ඉතිරි වෙන එක මේ පැත්තෙන් ලියනවා. එතකොට පිළිතුර වෙන්නේ මෙන්න මේක 1යි බිඳුවයි 1යි බිඳුවයි බිඳුව කියන සංඛ්‍යාව තමයි මේ පළවෙනි කොටසේ පිළිතුර වෙන්නේ. දෙවෙනි කොටසේ පිළිතුර ද්විමේ සංඛ්‍යා අඩු කිරීමක් තියෙන්නේ. මෙතනදී අඩු කරද්දී මෙතන බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ. එහෙනම් මෙතෙන්ට යනවා එතනත් නෑ. එහෙනම් ඊගාව තැනට යනවා. එතන එකක් තියෙනවා. ඒ එක මේ පැත්තට ගෙනාවම මෙතන 2යි. ඒ දෙකෙන් එකක් මෙතෙන්ට ගෙනාවම මෙතන 2යි මෙතන 1යි. දෙකෙන් එකක් අඩු කරාම 1යි. මෙතන ඉතිරි වුණා එකක්. එකෙන් බිඳුවක් අඩු කරාම 1යි. මෙතන දැන් නැහැ. මෙතන තිබුණ එකනේ මේ පැත්තට ගෙනිච්චේ. දැන් මේ එක මේ පැත්තට ගේනවා. එතකොට 2යි. දෙකෙන් එකක් අඩු කරාම 1යි. එතකොට මේ දෙවෙනි කොටසේ පිළිතුර 1යි 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 කියලා ද්විමේ සංඛ්‍යා වලින් පිළිතුර ලියන්න පුළුවන්. ඊළඟට 11 වෙනි ගාන සූත්‍ර උක්ත කිරීමක් තියෙන්නේ. S සමානයි n බෙදීම 2. මෙතන ලකුණක් නැහැ කියන්නේ ಗುಣ කිරීම තියෙන්නේ. ಗುಣ කිරීම a ධන l. n තමයි උක්ත කරන්න තියෙන්නේ. n තියෙන්නේ මෙන්න මෙතන. එතකොට n අකුර තියෙන තැන බලන්න n දෙකෙන් බෙදිලා වගේම මෙන්න මේ වරහනේ තියෙන මේ පද දෙකෙන් ಗುಣ වෙලා ඉන්නේ. එහෙනම් මුලින්ම මේ බෙදීම දෙක සුළු කරන්න බෙදීම දෙක අයින් කරන්න නම් ಗುಣ කිරීම දෙකක් දාන්න ඕනේ. එහෙනම් සමාන ලකුණෙන් මේ පැත්තටත් ಗುಣ කිරීම දෙකක් දාන්න ඕනේ. එතකොට මේ ಗುಣ කිරීම දෙකට මේ බෙදීම දෙක සුළු වෙනවා. මේ දෙකෙන් මේ s ගුණ වෙලා මේ පැත්තේ 2s කියලා හැදෙනවා. දැන් මෙතන ඉතිරි වෙලා තියෙන්නේ n ගුණ කිරීම a ධන l. ඊට පස්සේ දැන් බෙදීමක් අයින් කරන්න ගුණ කිරීමක් දැම්මා වගේ මේක දැන් ගුණ කිරීමක් නේ තියෙන්නේ a ධන l ගෙන්. a ධන l කියන ගුණ කිරීම අයින් කරන්න දෙපැත්තම a ධන l ගෙන් බෙදන්න ඕනි. මෙන්න මෙතනදී n අකුරෙන් මේ වරහන සුළු කරගන්න එපා. මොකද n අකුර පොදු සාධකයක් විදිහට එළියට අරගෙනනේ තියෙන්නේ. ඒතර මේක ආපහු මෙහෙම ගුණ කරොත් NA ධන NL කියලා n අකුර තව තැන් දෙකකට යනවා. ඒ නිසා මේ වගේ අවස්ථාවකදී මේක ගුණ කරන්න එපා. A ධන L ගෙන් දෙපැත්තම බෙදන්න. එතකොට මෙතන ඉර උඩ තියෙන A ධන Lට ඉර යට තියෙන A ධන L සුළු වෙනවා. පිළිතුර එනවා n සමානයි 2s බෙදීම A ධන L කියලා. අපි ඊගාව ගාන බලමු. x වලාගේ අහන්නේ මේ මෙතනදී ත්‍රිකෝණයේ සම්බන්ධ ප්‍රමේයවල් දෙකක් යෙදිලා තියෙනවා. එකක් තමයි ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදුණු බාහිර කෝණය. දැන් ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180යි. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය කියන්නේ පාදයක් දික් කළා තිබුණොත් එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව බාහිර කෝණයට සමානයි කියන ප්‍රමේය දෙක තමයි යෙදෙන්නේ. එතකොට මේ ගානට මේ ක්‍රම දෙකම පාවිච්චි කරන්නත් පුළුවන්. දෙකෙන් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී මම මේ ගාන හදලා තියෙන්නේ මේ ත්‍රිකෝණයේ බාහිර කෝණය පාදයක් දික් කිරීමෙන් සෑදුණු බාහිර කෝණය අභ්‍යන්තර කියන්නේ ඇතුලේ සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. එහෙනම් මෙතන තියෙනවා x ධන 10 x ධන 10 ධන 50 සමාන වෙන්න ඕනේ බාහිර කෝණයගේ අංශක 120ට. 50යි 10යි එකතු කරාම 60යි x ධන 60 ධන 60 අයින් කරන්න ඍණ 60ක් දානවා. එහෙනම් 120 නුත් 60ක් අයින් කරනවා. එහෙනම් x සමානයි 60යි කියලා පිළිතුර ගන්න පුළුවන්. තවත් කෙනෙකුට මෙතන සරල රේඛාවක් තියෙන්නේ. සරල රේඛාවක් මත කෝණවල එකතු අංශක 180යි. 180න් 120ක් අඩු කරාම මේ පැත්තේ කෝණයේ අංශක 60යි කියලා අරගෙන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180ක් කියන එකට සමාන කරලා x වලාගේ ලබා ගන්නත් පුළුවන්. ක්‍රම දෙකම නිවැරදි. අපි ඊගාව ගාන බලමු. ප්‍රසාරණය කිරීමක් තියෙන්නේ මෙතනදී. පද දෙකක්ම තියෙනවනේ මේ වරහන ඇතුලේ. එහෙනම් මේ පද දෙක මේ වරහනේ තියෙන පද දෙකෙන්ම ගුණ වෙන්න ඕනි. එහෙනම් මුලින්ම මේ පද දෙක වෙන් කරගෙන මේ විදිහට ලියාගමු.
ඒතර A ගුණ කරන්න ඕනි A ධන දෙකෙන් මෙතන තියෙන ලකුණත් එක්කම ගන්න ඍණ 5 ගුණ කරන්න ඕනි A ධන දෙකෙන්. දැන් තියෙන්නේ මේ වරහන්ට පිටින් තියෙන මේ එක පදයෙන් මේ පද දෙකම ගුණ කරලා ලියා ගන්න. A වලින් ගුණ කරාම A වල දෙවෙනි බලය, එහෙම නැත්නම් A වල වර්ගය. A ධන දෙකෙන් ගුණ කරාම ධන 2යි A. ඍණ 5 ධන A ගෙන් ගුණ කරාම ලකුණ ඍණ 5 A වලින් ගුණ කරාම 5යි A. ඍණ 5 ධන දෙකෙන් ගුණ කරාම ඍණයි ධනයි ගුණ කරාම ලකුණ ඍණ 5 වරක් 2 10යි. ඊට පස්සේ සජාතීය පද සුළු කරන්න ඕනේ. ධන 2යි A ඍණ 5යි A. වැඩිපුර තියෙන්නේ ලකුණ ඍණ නිසා ඍණ මේ පද දෙකේ සුළු කරාම එන ලකුණ ඍණ. ඊට පස්සේ මේ දෙකේ වෙනස 5න් 2ක් අඩු කරාම 3යි A තමයි මේ සජාතීය පද දෙක සුළු කරාම එන්නේ. A වර්ගය කියන පද තව නැහැ. ඉලක්කම් සංඛ්‍යාත් තව නැහැ. ඒ නිසා A වර්ගය ඍණ 3යි A ධන 10 තමයි ප්‍රසාරණය කළා සුළු කරාම එන පිළිතුර වෙන්නේ. ඊළඟට ත්‍රිකෝණයක වර්ගඵලය 14 වෙනි ගානයි තියෙන්නේ. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන එක මම මෙතන ලියලා තියෙනවා. මේක මතක තියෙන්න ඕනේ. භාගය ගුණ කිරීම, ආධාරකය ගුණ කිරීම, ලම්බ උස. එතකොට මේකේ වර්ගඵලය හොයන්න නෑ. වර්ගඵලය දීලා අපෙන් අහන්නේ මේ h කියන ලම්බ උස. එහෙනම් අපි මේ ත්‍රිකෝණයක වර්ගඵලය කියන මෙන්න මේ පද ටිකට අපි දන්න ටික ආදේශ කරමු. භාගය ගුණ කිරීම, ආධාරකය කියන්නේ 18, ලම්බ උස කියන්නේ h. එහෙනම් 18 ගුණ කිරීම h සමාන වෙන්න ඕනි මේකේ දීලා තියෙන වර්ගඵලය 144ට. ඊට පස්සේ සුළු කරන්න ඕනි බෙදීම දෙකේ ඉලක්කම තියෙනවා. ගුණ කිරීම 18 තියෙනවා. 18 දෙකෙන් බෙදුනම 9යි. 9 h වලින් ගුණ කරාම 9යි h සමානයි 144යි. දැන් එකේ චකුරක් බලන්න. මෙතන 9 තියෙන නිසා 9ෙන් බෙදන්න ඕනේ. එහෙනම් මේ පැත්තත් 9ෙන් බෙදන්න ඕනේ. එහෙනම් h සමානයි 14ට 9 ඒවා 1යි. ඉතිරි වෙනවා 5ක්. 5යි මේ 4යි කියන්නේ 54යි. 54ට 9 ඒවා 6යි. 9 වරක් 6 54 නිසා. ඒතර h සමානයි සෙන්ටිමීටර් 16යි. ඒ කියන්නේ මෙන්න මේ ලම්බ උස සෙන්ටිමීටර් 16යි. අපි ඊළඟ 15 වෙනි ගාන බලමු. ඊළඟ ගාන තියෙන්නේ භාග සුළු කිරීමක්. භාග සුළු කිරීමකදී ඉස්සෙල්ලම බලන්න ඕනි හරය දිහා. භාග එකතු කිරීමකදී හෝ අඩු කිරීමකදී නම් හරය අනිවාර්යයෙන්ම සමාන කරගන්න ඕන. දැන් මෙතනදී 3 තියෙනවා, මෙතන 5 තියෙනවා. එතකොට 5යි 3යි 5නුයි 3නුයි බෙදෙන කුඩාම සංඛ්‍යාව 15 විදිහට අරගෙන තමයි මේක සුළු කරගන්න ඕනි. ඒතර 5 3ෙන් 3 වරක් 5 15යි. එහෙනම් ඉර උඩයි ඉර යටයි තුල්ල භාග විදිහට 5න් ගුණ කරලා හදා ගන්න ඕනේ. මෙතන 5 වරක් 3 15යි. ඉර උඩයි ඉර යටයි 3ෙන් ගුණ කරලා තුල්ල භාග හදා ගන්න ඕනේ. 5 2යි y ගුණ වලින් ගුණ කරාම 5 වරක් 2 10යි y 5 වරක් 3 15යි. අඩු කිරීම 3යි y බෙදීම 15 කියලා ගන්න පුළුවන්. ඒතකොට පොදු හරය සමානයි. පොදු හරය 15යි. 10යි y වලින් 3යි y අඩු කරාම පිළිතුර එනවා 7යි y බෙදීම 15 කියලා. අපි 16 වෙනි ගාන බලමු. 16 වෙනි ගාන මෙතන මේ ගාන හොඳට මතක තියාගන්න ඕනි ගානක්. මේ ගානේදී ABC ඍජු කෝණයේ ත්‍රිකෝණයේ AB සමානයි 12යි AC සමානයි 13යි නම් BC පාදයේ දිග හොයන්න කියලා තියෙන්නේ. ඒතර ඔයාලා හොඳටම මතක තියාගන්න ඕනි කාරණාවක් තමයි ඍජු කෝණයේ ත්‍රිකෝණයක් දීලා පාද දෙකක දිග දීලා එක පාදයක් අහනවා නම් ඔයාලට යොදා ගන්න තියෙන එකම ප්‍රමේය තමයි පයිතගරස් ප්‍රමේය. ඒතර මෙතනදී පයිතගරස් ප්‍රමේය මම මෙතන පයිතගරස් ප්‍රමේය මේ පැහැදිලි කරලා ලියලා තියෙනවා මේ ඍජු කෝණයේ ත්‍රිකෝණයට අදාළව. එතකොට පයිතගරස් ප්‍රමේය කියලා කියන්නේ කර්ණයේ වර්ගය. එතකොට කර්ණය ඉස්සලම හොයාගන්න ඕනේනේ. කර්ණය හොයාගන්නේ ඍජු කෝණයේ ඉදිරියෙන් තියෙන පාදය තමයි හැමතිස්සෙම කර්ණය වෙන්නේ. කර්ණයේ වර්ගය සමාන වෙනවා ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට. එතකොට පාද 3යිනේ තියෙන ත්‍රිකෝණයේ. එක පාදයක් කර්ණය වෙනකොට ඉතිරි පාද දෙකේ වර්ග දෙකේ එකතුවට තමයි කර්ණයේ වර්ගය සමාන වෙන්නේ. එහෙනම් මේ ත්‍රිකෝණයට අනුව කර්ණය කියන්නේ AC වර්ගය. ඉතිරි පාද දෙක එකක් AB අනිත් එක BC. එතකොට AB වර්ගය ධන BC වර්ගය කියලා ලිව්වා. ඊට පස්සේ කර්ණය දීලා තියෙනවා 13යි කියලා. එහෙනම් 13 වර්ගය සමානයි AB දීලා තියෙන්නේ 12යි. 12 වර්ගය ධන BC වර්ගය. 13 වර්ගය 169යි. 12 වර්ගය 144යි ධන BC වර්ගය කියලා ලියාගත්තා. ඊට පස්සේ මේ පැත්තේ තියෙන ධන
දැන් අපි BC නේ හොයන්න ඕනේ BC වර්ගයනේ හොයන්න ඕනේ ඉස්සෙල්ලාම. එහෙනම් BC වර්ගය එක පැත්තක තියාගන්න ඕන නිසා මෙතන ධන 144 අඩු කරනවා. දෙපැත්තෙන්ම 144 අඩු කරාම 169න් 25යි කියලා එනවා. මෙතන BC වර්ගය එනවා. ඊට පස්සේ මෙතන BC වර්ගය නෙවෙයි අපිට ඕනේ BC හොයාගන්න දෙපැත්තම වර්ගමූලය ගන්නවා. එතකොට 25 වර්ගමූලය කියන්නේ 5යි. BC වර්ගයේ වර්ගමූලය කියන්නේ BC. එහෙනම් BC කියන පාදයේ දිග සෙන්ටිමීටර 5යි කියලා හොයාගන්න පුළුවන්. ඊළඟ ගානත් වැදගත් ගානක්. සරල රේඛාවක සමීකරණය ගැන තමයි තියෙන්නේ. සරල රේඛාවක පොදු සමීකරණය y = mx ධන c. මේක හොඳට මතක තියෙන්න ඕනේ. මොකද මෙතන m කියලා කියන්නේ අනුක්‍රමණය, c කියලා කියන්නේ අන්තක්ඛණ්ඩය. එතකොට මේ m කියලා කියන්නේ x වලට ඉස්සරහින් තියෙන ඉලක්කමට තමයි අනුක්‍රමණය වෙන්නේ. එතකොට මේ සමීකරණය දිහා බලුවොත් x වලට ඉස්සරහින් දෙකේ ඉලක්කම තියෙනවා. මෙතන එහෙනම් අනුක්‍රමණය මේ රේඛාවේ අනුක්‍රමණය 2යි. ඒ කියන්නේ m = 2යි. ඊළඟට අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ මේ වගේ ප්‍රස්ථාරයක් ඇන්දොත් x අක්ෂය තියෙනවා y අක්ෂය තියෙනවා. මේ සරල රේඛාව කැපිලා තියෙනවා y අක්ෂයේ යම්කිසි තැනකදී. අන්නේ කැපෙන තැනට තමයි අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ. මෙතන දැන් අපි හිතමු 2කින් කැපිලා තියෙන්නේ කියලා. දැන් මේ රේඛාව නම් මේ කැපිලා තියෙන්නේ 3ෙන්. එතකොට මෙතන අන්තක්ඛණ්ඩය වෙන්නේ 3යි. ඒ කියන්නේ y අක්ෂය කැපිලා තියෙන්නේ ධන 3ේදී. මේ රේඛාව. අපෙන් අහන එක දැන් බලමු අපෙන් අහන ගාන. මේ දීලා තියෙන රේඛාවට සමාන්තරව මූල ලක්ෂ්‍ය හරහා මෙන්න මෙතන මේ වැදගත් කරුණු දෙකක්ම තියෙනවා. මේ කරුණු දෙක හොඳටම මතක තියාගන්න. රේඛා දෙකක් සමාන්තරයි කියලා දීලා තිබුණොත් අනිවාර්යයෙන්ම අනුක්‍රමණය සමාන වෙනවා. එම සරල රේඛාවේ අනුක්‍රමණ දෙක සමාන වෙනවා. රේඛා දෙක සමාන්තරයි කියලා දීලා තිබුණොත්. ඊළඟ කාරණාව මූල ලක්ෂ්‍ය කියලා කියන්නේ දැන් මේ විදිහට x y කියන රේඛා දෙක කැපෙනවා තැනකදී එතන තමයි අපි මූල ලක්ෂ්‍ය විදිහට ගන්න. එතකොට එතන බිඳුව x කණ්ඩාංක බිඳුවයි y කණ්ඩාංකත් බිඳුවයි. එතකොට රේඛාව යන්නේ මූල ලක්ෂ්‍ය හරහා. එතකොට මෙතනදී මූල ලක්ෂ්‍ය හරහා යනවා කිව්වම අන්තක්ඛණ්ඩය කියන්නේ y අක්ෂය කැපිලා තියෙන්නේ බිඳුවේදී. එතකොට දැන් අපි මෙන්න මේ කියන සමීකරණයට මේ පද ටික ආදේශ කරොත් මෙතන අනුක්‍රමණය දැන් අපෙන් අහන්නේ සමාන්තරව යන මූල ලක්ෂ්‍ය හරහා යන. එහෙනම් රේඛාවේ සමීකරණය අනුක්‍රමණ දැන් සමාන්තර නිසා අනුක්‍රමණය වෙනස් වෙන්නේ නැහැ දෙකමයි. අනුක්‍රමණය දෙකමයි. මූල ලක්ෂ්‍ය හරහා යන නිසා අන්තක්ඛණ්ඩයේ බිඳුවයි. මොකද y අක්ෂය කැපිලා තියෙන්නේ බිඳුවේදී. එහෙනම් මේ දීලා තියෙන y = mx ධන c කියන සමීකරණයට ආදේශ කරොත් m වලට ආදේශ කරන්නේ 2 ධන c කියන්නේ බිඳුව. ඒතකොට බිඳුව කියන්නේ වටිනාකමක් නැති නිසා අපිට මේ කියන සමීකරණය ලියන්න පුළුවන් y = 2x කියලා. අපි ඊළඟ ගාන බලමු. ඊගව ගාන දිග 5යි ද පළල 3යි m ද උස 2යි m ද වූ ඝනකාභ හැඩති ටැංකියක් පිරවීමට අවශ්‍ය ජල පරිමාව ලීටර් වලින් තමයි අහන්නේ. එහෙනම් මුලින්ම අපි මේ තියලා තියෙන ටැංකියේ දිග පළල උස මේ විදිහට ලියාගත්තා. ඝනකාභයක පරිමාව කියන්නේ දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස දිග 5යි පළල 3යි උස 2යි මේ විදිහට ගුණ කරාම 30යි ඝන මීටර කියලා පිළිතුර එනවා. හැබැයි අපෙන් අහන්නේ ඝන මීටර වලින් නෙවෙයි ලීටර් වලින් තමයි අහන්නේ. එහෙනම් මෙන්න මේ කියන ඒකක පරිවර්තනය හොඳට මතක තියෙන්න ඕනේ. ඝන මීටර එකක් සමාන වෙනවා ලීටර් 1000කට. ඝන මීටර එකක් සමානයි ලීටර් 1000යි. එහෙනම් ඝන මීටර 30ක් බලන්න 1000 30න් ගුණ කරාම ලීටර් 30000යි. එහෙනම් පිළිතුර ලීටර් 30000යි. ඊළඟ ගාන ඇමරිකන් ඩොලරයක විනිමය අනුපාතය ශ්‍රී ලංකා රුපියල් 325ක් වූ දිනක රුපියල් 10000කට ලැබෙන ඩොලර් ගණන තමයි අහන්නේ. මේක අහන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට. එහෙනම් 10000 බෙදන්න 325යි. එතන මෙතනදී 100ට නෑ 1000ට 325 වා 3ක් තියෙනවා. 325 3ෙන් ගුණ කරාම 975යි 10න් අඩු කරාම 25යි. මේ බිඳුව මෙතෙන්ට ගත්තාම 250ට 325ව නෑ. ඒ නිසා මෙතෙන්ට බිඳුවක් දැම්මා. දැන් මෙතනදී අහන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට නිසා අපිට පළවෙනි දශම ස්ථානය හොයාගන්න වෙනවා මේ ගානේදී. එහෙනම් පළවෙනි දශම ස්ථානය හොයද්දී මෙතන 250ට නෑ බිඳුවයි. එහෙනම් තව බිඳුවක් දැම්මම මෙතෙන්ට දශම තිත තියන්න ඕන. දැන් 2500ට 325ව 7ක් තියෙනවා. එහෙනම් 7 325න් ගුණ කරාම 2275යි කියලා එනවා. මෙතනින් තව දුරටත් අඩු කරලා තව දෙවන දශම ස්ථානය හොයන්න අවශ්‍ය නැහැ. අපිට මේකදී අහන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට. එහෙනම් මෙතන එනවා පළවෙනි දශම ස්ථානයට 30.7යි කියලා. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යද්දී පළවෙනි දශම ස්ථානය 5 හෝ 5ට වැඩි නම් එක ස්ථානයට එකක් එකතු කරනවා. මෙතන 5ට වඩා වැඩි. ඒ නිසා මෙතන එක ස්ථානයට එකක් එකතු කරාම ආසන්න වශයෙන් ඩොලර් 31ක් ලැබෙනවා.
අපි අවසාන ගාන බලමු. අවසාන ගාන දිගංශය ගණනක්. ඒතර දිගංශය ගැන කතා කරද්දී මතක තියාගන්න ඕනි කරුණු තමයි දිගංශය මනින්න පටන් ගන්න ඒ ස්ථානයේ සිට උතුරේ ඉඳලා තමයි මනින්න පටන් ගන්නෙ. දක්ෂිනාවර්තව තමයි මනින්න පටන් ගන්නෙ. කෝණය ලකුණු කරන්නේ ඉලක්කම් 3කින්. ඒතර මේකේ දීලා තියෙනවා අංශක 40.40 කියලා තමයි දීලා තියෙන්නේ. මේ උතුර හැමතිස්සෙම ලකුණු කරලා තියෙනවා. ඒතර මේ තියන්නේ ඒ ස්ථානයේ සිට බලන විට B පෙනෙන්නේ අංශක 40කින්. උතුරෙන් අංශක 40ක කෝණයකින් තමයි B පෙනෙන්නේ. අපෙන් අහන්නේ B ස්ථානයේ සිට බලන විට ඒ ස්ථානයේ පෙනෙන දිගංශය. එහෙනම් මෙන්න මෙතනදී මේ කාරණාව හොඳට මතක තියාගන්න. මේ දිගංශය ගණනේදී මේ වගේ දැන් B ස්ථානයේ උතුර කියන එක අඳින්න ඕනේ. ඊට පස්සේ මේ උතුරේදී මෙන්න මේ අතර කෝණය. දැන් අපෙන් අහන්නේ B වල සිට A දිගංශය කියන්නේ එහෙනම් උතුරේ සිට A වලට. මෙන්න මේ හැරෙන දක්ෂිනාවර්තව හැදෙන මේ කෝණය තමයි හොයන්න ඕනේ. මේ කෝණය අපිට කෙලින්ම හොයන්න බෑ. එහෙනම් මෙන්න මේක ඉස්සෙල්ලා හොයාගන්න වෙනවා. මේ දිගංශයේ ගණන් වලදී මෙන්න මේ විදිහේ කෝණ සෙවීම නිතර එන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන උතුර, මෙතනත් උතුර. එහෙනම් මේ රේඛා දෙක සමාන්තර රේඛා දෙකක්. එහෙනම් මේ අතර හැදෙන කෝණ දෙක එකතුව අංශක 180ක් වෙනවා. මොකද මිත්‍ර කෝණ යුගලක් වෙන නිසා. එතන මෙතනදී කෝණය 40යි. මේ දෙකේ එකතුව 180ක් නිසා 180න් 40ක් අඩු කරාම මෙන්න මෙතන මේ කෝණය අංශක 140යි කියලා හොයාගන්න පුළුවන්. අපිට ඕනි දැන් දක්ෂිනාවර්තව මේ හැරෙන කෝණය. එතකොට මෙතන තියෙන ලක්ෂයක් B කියන්නේ ලක්ෂයක් වටා කෝණවල එකතුව අංශක 360යි. එහෙනම් 360න් 140ක් අඩු කරාම B සිට A දිගංශය අංශක 220යි කියලා හොයාගන්න පුළුවන්. හරි පුතේ. එහෙනම් අපි දැන් අද අපි කතා කරා පළවෙනි කොටසේ ප්‍රශ්න 25. මෙම ප්‍රශ්න පත්‍රයට අදාළ දෙවෙනි කොටසේ ප්‍රශ්න ටික අපි ඊගාව වීඩියෝ එකෙන් කතා කරමු. මෙන්න මේ දෙවෙනි කොටසේ ප්‍රශ්න වලට පිළිතුරු ඊගාව වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් ඊගාව වීඩියෝ එකෙන් හම් වෙනකන් සුබ දවසක්.